පරපුරක් උදෙසා සුවපත් දිවියකට හෙළිකරයි මං පෙත බදාදා සුවසෙත. ආයිබෝවන් ඔබ සියලු දෙනාටම. මට සම්බන්ධතාවය ලබා දුන්නේ අනුරාධා පෙරේරා. ස්තුතියි ඔබට. හැමදාමත් හැම විටම ජාතික ගුවන්විදුලිය ඔබගේ සුවසිත ප්‍රාර්ථනා කරමින්ම විවිධාකාර වූ සෞඛ්‍ය කතාබහ සූදානම් කරනවා. අදත් මේ මොහොත එවැනිම වූ කතාබහක් වෙනුවෙන් අපි වෙන් කරන්නට සූදානම්. ලෝකයේ සෑම 9 දෙනෙකුගෙන්ම එක් අයෙක් හෝ අනිවාර්යයෙන්ම මේ රෝගී තත්ත්වයෙන් පෙළෙන බව තමයි වාර්තාවල සඳහන් වෙන්නේ. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ පෙන්වා දෙන ආකාරයට අපි කතා කරන්නට යන මේ දියවැඩියා රෝගය පිළිබඳව අවධානය යොමු කළොත් දියවැඩියා රෝගීන් සම්බන්ධයෙන් අලුත්ම දත්ත පෙන්වා දෙනවා මිලියන 589ක් පමණ වැඩිහිටියෝ මේ රෝගී තත්ත්වයෙන් පෙළෙනවා කියලා. ඉතින් ඒ අතර වයස 20 79 අතරගෙන් 11ක් පමණ මේ රෝගී තත්ත්වයට ගොදුරු වෙන බව කියවෙනවා. ඒ වගේම තමයි භයානකම තත්ත්වයේ විදිහට පෙන්වා දෙන්නේ දැන් මේ කතා කරන මටත් මේ අසාගෙන ඉන්න ඔබටත් තමන්ටවත් තියෙනවද කියලා සමහර අවස්ථාවල අපි දන්නේ නැහැ හරියට. ඒ ප්‍රතිශතයක් විදිහට බැලුවොත් 42.8ක් පමණ වෙන බව තමයි පෙන්වා දෙන්නේ. ඒ වගේමයි සංකූලතා පිළිබඳ අවධානය යොමු කරොත් සංකූලතාවල වේගය වැඩි බව හඳුනාගෙන තිබෙනවා. අවුරුදු 15ක් ඇතුළත 80.1% එකක ප්‍රතිශතයකට කුමන හෝ සංකූලතාවයක් පෙන්눔 කරන බව තමයි කියවෙන්නේ. ඒ දියවැඩියා රෝගයේ තත්ත්වය. එහෙමනම් දේශීය වෙදකම තුලින් මෙය නිට්ටාවටම සුව කරගන්නට පුළුවන්ද? එහි ප්‍රතිකාර කොහොමද සකස් වෙලා තිබෙන්නේ? අද අපි කතා කරන්නේ පිළිබඳව දියවැඩියාව ආයුර්වේද ප්‍රතිකාර මගින් සුව කළ හැකිද? හැකිනම් කොයිතරම් හොඳද? ඒට යම් තවත් කොටසක් එකතු කරමින් මෙහෙනම් අපි කතාබහ ආරම්භ කරමු. අද කතාබහට එකතු වන්නේ අපේ මැදිරියට අලුත් කෙනෙක්. ඇය ස්වදේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ කොළඹ මහනගර සභාවේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රවීණා රත්නපාල මහත්මිය. ආයුබෝවන් ඔබතුමියට ජාතික ගුවන්විදුලියට අලුතෙන් අපේ කතාබහට එකතු වීම පිළිබඳව ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. දයාබරසන්නනි ඔබට හුරු පුරුදු අපේ දුරකථනයත් අපි මතක් කරනම් 0112 68යි 94යි 28 වෙනදා වගේම ස්වදේශී සේවා මුහුණු පොතත් ඔබ අප යා කරන බවත් මතක් කරන්නට ඕන. එහෙනම් ප්‍රවීණා රත්නපාල මහත්මිය දියවැඩියා රෝගය කොහොමද අපි හඳුනගන්නේ? ආකාර දෙකක් පිළිබඳවත් කියවෙනවනේ. එතනින්ම පටන් ගමු අපි. හරි. දියවැඩියාවේ ආකාර දෙකක් තියෙනවා. ආකාර type 1 type 2 කියන එක. පළමු වර්ගයේ දියවැඩියාව සහ දෙවනි වර්ගයේ දියවැඩියාව. මේකෙන් ඇත්තටම දෙවනි වර්ගයේ දියවැඩියාව තමයි අපේ බොහොමයක් දෙන අතර තියෙන්නේ. එතකොට අපි ගත්තොත් අපේ රටේ ශ්‍රී ලංකාවේ දියවැඩියා රෝගීන් 100 දෙනෙක් ගත්තොත් 90ක් විතරම ඉන්නේ මේ type 2 කියන දියවැඩියා තත්ත්වේ. type 1 කියලා කියන්නේ අපේ ස්වභාවිකවම අපේ ඉන්සියුලින් නිපදවන්නේ අපේ අග්න්‍යාශයෙන්නේ. එතකොට ඉන්සියුලින් නිෂ්පාදනය අඩු අය තමයි type 1 කියලා කියන්නේ. නමුත් type 2 දියවැඩියා රෝගීන් කියලා කියන්නේ ඉන්සියුලින් ප්‍රමාණවත්ව තිබුණත් ඒගොල්ලන්ගේ වැරදි ඇත්තටම අපේ රෝගීන්ගේම වැරදි ආහාර විහරණ, එතකොට ආහාර පුරුදු ව්‍යායාම රටාවේ වැරදි දේවල් නිසා ඇතිවෙන type 2 කියන දියවැඩියා තත්ත්වය තමයි බහුලවම බොහොමයක් දෙන අතර තියෙන්නේ. එතකොට දැන් මම කතා කරන්න හිතුවේ විශේෂයෙන්ම අපි හැම වෙලාවෙම බලන්න ඕනේ රෝගයක් ඇති වෙන්න කලින් වළක්ව ගන්න එකනේ. වඩා වැදගත් වෙන්නේ. එතකොට type 1 කියන්නේ අපිට වළක්ව ගන්න බැරි තත්වයක්. නමුත් දියවැඩියා රෝගීන්ගෙන් බහුලවම තියෙන මේ type 2 කියන දියවැඩියා තත්වය අපිට බොහොම පහසුවෙන් වළක්ව ගන්න පුළුවන් සමාජය දැනුවත් වුණොත්. එවැනි තත්ත්වයක් තියෙන්නේ. සමාජය දැනුවත් කරලීම තමයි අපේ මේ වැඩසටහන් වලින් තරමුණ අපේ විවිධ වැඩසටහන් වලින් කතා බහ කරනවා මේ දියවැඩියා රෝගය පිළිබඳව. නමුත්
සමාජය තුළ තවමත් අපිට මේ අඩුවක් නොව වැඩිවීමක් තමයි වෛද්‍යතුමනි හැම වෙලේම අපිට අහන්න වෙන්නේ විවිධාකාර ලෝකයේ දත්ත බැලුවත් අපේ රටේ දත්ත බැලුවත්. එතකොට මේ හේතු සහ අපේ මේ ඖෂධ වලින් කොහොමද මේ සුව කරගන්න පුළුවන් වෙන්නේ කියන කාරණාව. විටක සමහර වෙලාවට ඔබ බටහිර වෙදකම තුළ මේ සඳහා ප්‍රතිකාර ලබනවා වෙන්නට පුළුවන්. අද අපි කතා කරන අපේ දේශීය සාකච්ඡාවක් නිසා දේශීය වෙදකමට අදාළ කතා බහක් නිසා ඇත්තටම ආයුර්වේදයෙන් සුව කරන්න පුළුවන්. ඔව්. ඇත්තටම type 2 කියන දියවැඩියා තත්වය අපිට ආයුර්වේද ඖෂධ වලින් බොහොම සාර්ථක විදියට සුව කරගන්න පුළුවන්. හැබැයි එතනදී ඖෂධ වලින් වගේම රෝගියාගේ පැත්තෙනුත් 100% කැපවීමක් ඕනේ. ප්‍රතිකාරය සමග සත්කාරය. ඔව්. මොකද ප්‍රතිකාරය අපිට 100% සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ අපි කියන විදියට රෝගියාගේ ආහාර රටාව, ව්‍යායාම රටාව හරි විදියට නිවැරදි කරගත්තොත්. එතකොට විශේෂයෙන්ම දැන් type 2 කියන දියවැඩියා තත්ත්වයේ ඇති වෙන්න ප්‍රධානම හේතු වෙලා තියෙන්නේ වර්තමානයේ අපි ගන්න ආහාර රටාව. ඒක අපිට ඒක නිතතින්ම අපි ඒ විදියට යොමු වෙලා තියෙනවා අපිට තියෙන කාර්ය බහුලත්වයත් එක්ක. අපි උදේට මොනවා හරි දෙයක් අපි එළියෙන් අරගෙන සැහැල්ලු දෙයක් දවල්ට බත් ටිකක් හරි එළියෙන් කෑම පිඟානක් අරගෙන කාලා ඊට පස්සේ අන්තිමට වැඩ ඉවර කරලා ගෙදර ගියාට පස්සේ අර හම්බෙන මිස් වෙච්ච වේල් දෙකටම හරියන්න රැට කෑම කනවා. මොකද ඇත්තටම උදේ දවල් හරියට ආහාර වේලක් ලැබිලා නැහැනේ. එතකොට දැන් දියවැඩියා රෝගයේදී ඕකේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත තමයි සිදු වෙන්න ඕනේ. උදේ දවල්ට සාපේක්ෂව හොඳ කෑම ආහාර වේලක් අරගෙන රාත්‍රී ආහාර වේල තමයි පුළුවන් තරම් සැහැල්ලු ආහාර වේලක් වෙන්න ඕනේ. ඒකෙදිත් අපි ගමු විශේෂයෙන්ම කියන්න ඕනේ අපිට පුළුවන් නම් එළවලු තම්බලා විතරක් එළවලු තම්බලා හරි නැත්නම් එළවලු සුප් එකක් අරගන්න රැට. ඊට අමතරව තව හොඳම ඔප්ෂන් එකක් තමයි බාර්ලි. ගොඩක් අය දැනුවත් නැහැ. බාර්ලි කියලා කියන්නේ තන්තුමය ගතිය ගොඩක් වැඩි ආහාරයක්. එතකොට අපි කියනවානේ ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් කියලා. ඒ කියන්නේ තම්බලා බොනවා. තම්බලා බොන්න පුළුවන්. ඒ වගේම බාර්ලි පවුඩර් කරලා පිටි කරලා අපිට සාමාන්‍යයෙන් අපි පාන් පිටි වලින් රොටි හදන්නේ. ඒ වගේ බාර්ලි වලින් රොටි හදන්න පුළුවන්. පොල් හොඳට දාලා පොල් වලින් කිසිම අගුණයක් නැහැ. එතකොට බාර්ලි පිටි පොල් මිශ්‍ර කරලා රොටි හදන්න පුළුවන්. ඒ වගේම පිට්ටු තෝසේ හදන්න පුළුවන්. දැන් අපි ඇත්තටම රෝගීන්ට දැනුවත් කරාම මම කියන්නේ ගොඩක් වෙලාවට තම්බල බොන්න නැත්නම් රොටි හදලා කන්න. හැබැයි සමහරව ඇවිල්ලා කියනවා ડોක්ටර් මම පිට්ටු හදලා කෑවා ඒකත් හරිම රසයි. ඒක බාර්ලි වලින්ම. බාර්ලි වලින්. තෝසෙත් බාර්ලි වලින්. තෝසෙත් බාර්ලි වලින්. චිකන් කරි එකක් හරි මාළු කරි එකක් එක්ක හරි ගන්න පුළුවන්. ඒක රැට ඒක හරිම වටිනවා. මොකද තන්තුමය ගතිය වැඩි අපිට ඊට පස්සේ ආයේ බඩගිනි දැනෙනවා හරිම අඩුයි පැය. දැන් අපි සාමාන්‍ය කෑමක් කාලා පැයක් දෙකක් ඉන්නවා නම් බඩගිනි දැනෙන්න බාර්ලි කෑවම පැය 4-5ක් බඩගින්න දැනෙන්නේ නැහැ. ඒක අර හොඳ මේ ෆයිබර් ගතියෙන් වැඩි ආහාරයක්. එතකොට ඔය වගේ අපිට රෑ ආහාර රාත්‍රී ආහාර වේල එළවලු තම්බලා එහෙම නැත්නම් එළවලු සුප් එකක් එහෙමත් නැත්නම් බාර්ලි වලින් හදපු බාර්ලි තම්බලා වතුර බොන්න පුළුවන්. ඒ වගේම බාර්ලි ඇට ගුණයි. සමහර අයගේ මතයක් තියෙනවා බාර්ලි ඇට කන්න හොඳ නැහැ කියලා. එහෙම නැහැ. වැඩිහිටියන්ට බාර්ලි තම්බපු වතුර බීලා බාර්ලි ඇට කන්නත් මේ ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට හපලා කන්න පුළුවන්. තැඹුණාට පස්සේ හරිම පහසුයි. හොඳ නැත්තේ පොඩි දරුවන්ට. මොකද ඒක දිරවන්න අපහසු වෙනද පොඩි දරුවන්ට හොඳ නැහැ. ඒ හැරෙන වැඩිහිටියන්ට ගොඩක්ම රාත්‍රී ආහාර වේල විදියට වඩාත්ම වටින්නේ ඒ වගේ දෙයකට යනවනම්. ඉතින් එතකොට ආහාර පැත්තෙන් ඒ රාත්‍රී ආහාර වේල ওই විදියට පුළුවන් තරම් හැකි තරම් සැහැල්ලු ආහාරයක් ගන්න එක සහ අපි දැන් ගොඩාක් අය දැනුවත්නේ ෆාස්ට් ෆුඩ්ස් ගන්න හොඳ නෑ. එතකොට ගැඹුරු තෙලේ බෙදපු ආහාර ඒ වගේ තව ලොකුම ප්‍රශ්නයක් තමයි පැණි බීම වර්ග. ඒ දේවල් අපිට පුළුවන් තරම් හැකි තරම් ඒ වගේ ඈත් වෙලා ඉන්න තරමින් අපිට අර type 2 diabetes හැදෙන එක වළක්වන්න පුළුවන්. ඒ වගේම ওই විදිහට පරිස්සම් වුණොත් ඒත් එක්ක අපේ ආයුර්වේද ඖෂධ ගත්තොත් අපිට ආයුර්වේද ඖෂධ වලට දියවැඩියා රෝගය සුව කිරීමේ හැකියාව ගොඩක් පහසු වෙනවා
රෝගියාගේ පැත්තෙන් ඒ විදියට ආහාර හොඳ නැති ආහාර වලින් වැළකීලා හිටියොත්. අපි මේ කතා බහ කරන අතරතුරම ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන් අපේ දුරකථනයෙන් 0112 68යි 94යි 28 0112 68යි 94යි 28 වෛද්‍යතුමින් දැන් ඔබතුමිය වැඩි වශයෙන්ම දියවැඩියාව සම්බන්ධයෙන්ම ප්‍රතිකාර කරනවාද නැත්නම් සර්වාංග රෝග පිළිබඳ වැඩි වශයෙන්ම දියවැඩියා රෝගීන් ඊට අමතරව එතකොට දියවැඩියා රෝගීන් ගොඩක් වෙලාවට ආයුර්වේද ඖෂධවලට යොමු වෙන්නේ රෝගේ දැනගත්ත ගමන් නෙවෙයිනේ ගොඩක් වෙලාවට ආයුර්වේද ඖෂධවලට එන්නේ වෙනත් ඖෂධ අවුරුදු ගණනක් ලබාගෙන ඒ ලබා ගන්නකොට ඇති වෙන සංකූලතාවත් එක්ක තමයි අපි ගාවට එන්නේ. එතකොට දියවැඩියා රෝගයේ සංකූලතා රාශියක් තියෙනවා. ඒක ප්‍රධාන වශයෙන් අපි සංකූලතා කතා කරමු. අසන්නෙක් ඉන්න දුරකථනේ ආයිබෝවන් කවුද මේ? ආයිබෝවන් මං කුරුණෑගලින් සුගත් කියලා කෙනෙක් කතා කරන්නේ. සුගත් මහත්තයා ටිකක් ශබ්ද නගල කතා කරන ටිකක් හයියෙන් කතා කරන අපිට ඇහෙනවා මදි. ඔව් මම කුරුණෑගලින් සුගත් කියලා කෙනෙක් කතා කරන්නේ. ඔව් කතා කරන්න ඇහෙනවා. මට මේ ආයුර්වේද බෙහෙත්වල හෙලෝ අහගෙන ඉන්නේ කියන්න. ඔව් මම අවුරුදු 10ක් තිස්සේ දැන් මේ දියවැඩියා ඉංග්‍රීසි බෙහෙත් අරගෙන මට දැන් බයක් වෙනවා මගේ වකුගඩුවට ප්‍රශ්නයක් වෙයි කියලා. මට කුරුණෑගල ප්‍රදේශයේ ආයුර්වේද සිංහල ක්‍රමයට බෙහෙත් ටිකක් ගන්න ඒ පිළිබඳ විස්තර ටිකක් දැනගන්නයි කතා කරේ. සුගත් මහත්මයා මෙහිමයි දැන් අපේ ඉන්න මේ වෛද්‍යතුමිය කොළඹ මහනගර සභාව මේ ප්‍රදේශය තුල ඉන්න කෙනෙක්. නමුත් වෛද්‍යතුමිය ලංකාව පුරාම ආයුර්වේද වෛද්‍යවරු ඉන්නව නේද? ඔව් අපිට අර ගොඩක් වඩාත් විශ්වාසයෙන් කියන්න පුළුවන්. යාට කුරුණෑගල අපේ රජයේ ආයුර්වේද රෝහලක් තියෙනවනේ. එතනට යමු වුණා නම් අපිට විශ්වාසයක් තියෙනවා. ඇත්තටම දැන් ආයුර්වේද වෛද්‍යවරු කිව්වමත් රෝගියක් දැනුවත් වෙන්න ඕනේ, වගකීමක් ගන්න ඕනේ. ඒ කියන්නේ නිවැරදි හරිම සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් කියන එක. මොකද දැන් අපේ රටේ විවිධාකාර අපේ රටේ විතර ලෝකයේ මෙහෙමයි විවිධාකාර ශේෂ්ඨවල වෙන්න පුළුවන් විවිධාකාර විදිහට ව්‍යාජ තත්ත්වයන් මත ජීවත් වෙන අය බොහොමයක් ඉන්න නිසාම අපි ශරීරයට එකතු කරගන්න දේවල් ඒ නිසා අනිවාර්යයෙන්ම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් යුතුයම සඳහන් කළා ආකාරයටම රජයේ ආයුර්වේද රෝහලකට යොමු වෙන්න වඩා හොඳයි. අනිවාර්යෙන් එතකොට ඒ රෝහලේ දියවැඩියා සායනයක් තියෙනවනේ එතුමාව ඒකට යොමු කරයි. තව විස්තර අවශ්‍ය නම් අපි වෛද්‍යතුමියගේ දුරකථන අංකයක් දෙන්න. මොකද අපිට වඩා එතුමිය තමයි ඔය සම්බන්ධයෙන් දන්න නිසා අදාළ තැනකට යොමු කරන්නට ඇයට හැකියාව තිබෙන්නේ 077යි 25යි 17යි 261 077යි 25යි 17යි 261 අපේ මේ සාකච්ඡාවෙන් අනතුරුව පුළුවන් වෛද්‍යතුමියගෙන් තවදුරටත් ඒ පිළිබඳව කරුණු කාරණා දැනගන්නට. එහෙමනම් කතා කරමු සංකූලතා. ඔව්. එතකොට මම කියන්න ගියේ දැන් ඇත්තටම දියවැඩියා රෝගියෙක් අපිට යොමු වෙන්නේ ගොඩක් බහුතරයක් අපි වෙත යොමු වෙන්නේ සංකූලතාවත් එක්ක. සංකූලතා කියලා කිව්වම මේ එතම කිව්වා වගේ කිඩ්නි වල වකුගඩු වල තියෙන සංකූලතා, ඒ කියන්නේ වකුගඩු දුර්වල වීම, එතකොට ස්නායු පද්ධතිය ආශ්‍රිත සම්බන්ධ, ඒ කියන්නේ රෙටිනොපති කියන්නේ ඇස් වල ඇස් පෙනීම දුර්වලතා, එතකොට නෙෆ්‍රොපති කිව්වොත් වකුගඩු වල දුර්වලතා, අනිත් එක නියුරෝපති ස්නායු දුර්වලතා. ඊට අමතරව තවත් අක්මාවටත් හානි වෙච්ච අවස්ථා තියෙනවා. එතකොට අපිට දියවැඩියාවට අමතරව අපි අර වගේ සංකූලතාවලටත් ප්‍රතිකාර කරනවා. ඊට අමතරව කොලෙස්ටරෝල් වැඩිවීම සහ අධිරුධිර පීඩනය ඒවටත් ප්‍රතිකාර කරනවා. වෛද්‍යතුමින් දැන් ඔය කතාව කියනකොට ඔව් මගේ ප්‍රශ්නේ අහන්නට කලින් අපි අසන්නගේ ප්‍රශ්නේ අපි අහලෙමු. ආයිබෝවන් කවුද මේ? ආයිබෝවන් මම දලුව පුතුවේ මේ එක්කෙනෙක් රූපිකා කියලා එක්කෙනෙක් කතා කරන්නේ. මේ වෛද්‍යතුමියනේ මට අවුරුදු 6කට ඉස්සෙල්ලා මට අංශභාගය හැදුනා. අංශභාගය හැදෙද්දී මට මේ දියවැඩියාව කියලා දෙයක් තිබුණේ නැහැ. ඊට පස්සේ අවුරුදු 5කට විතර පස්සේ මේ ලේසිස් කරද්දී මේ දියවැඩියාව තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ මම දැන් මේගම ස්පිරිතාලට යමු වෙලා මම මේ සායනයට යමු වෙලා මම බෙහෙත් කරනවා. එතකොට අඩු වෙනවා වැඩි වෙනවා එහෙම තියෙන්නේ. එතකොට මට මේ මිලිග්‍රෑම් 60 80 එහෙම දෙන්නේ බෙහෙත්. ඉතින් මට මේකට යන්න නැතුව මට මේ දැන් ඔබතුමිය කරන ප්‍රතිකාරයට කරන්න යොමු වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕන. කොට
ඒ කියන්නේ ආයුර්වේදයට කොහොමද යොමු වෙන්නේ ආයුර්වේද ප්‍රතිකාර ලබා ගන්න කියන ගහන්නේ එතුමිය දැන් මම හිතන වෙනත් වෛද්‍ය ක්‍රමයක් මතනේ ඖෂධ ලබා ගන්න වෙත්තේ මේ දේශීය වෙදකමට යොමු වෙන්න පුළුවන්ද කියලා අහනවා. ඒ කියන්නේ සාර්ථක ප්‍රතිකාරකම තියනවාද කියන එක. ඔව්. ඇත්තටම දැන් බහුතරයක් දෙනා එන්නේ වෙන ප්‍රතිකාරයක් මත ඉඳලා තමයි. එතකොට අනිවාර්යයෙන්ම අපි ඒ ප්‍රතිකාරය එයා අවුරුදු 10 20 එයාගේ ඇඟට අරගෙනනේ. එතකොට අපි කරන්නේ ක්‍රමයෙන් ඒ අනිත් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයෙන් අඩු කරන ගමන් අපි කියන්නේ ටේල් ඔෆ් කරනවා කියලා. ටික ටික අඩු කරන ගමන් අපේ බෙහෙත් දීලා පරීක්ෂණ වාර්තා අරගෙන ඒවත් එක්ක අපි සුව වෙන වේගේ එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ඒ වේගෙත් එක්ක ඒ පරීක්ෂණ වාර්තාත් බලමින් ක්‍රමයෙන් අර ඖෂධ නවත්තනවා. අඩු කරලා ඊට පස්සේ නවත්තන්න පුළුවන්. ඒ කරලා අපේ දේශීය ආයුර්වේද ඖෂධ වලින් ඉන්න ගමන් අර විදියට 100% කැම රටාව, ව්‍යායාම රටාව ඒ දේවල් නිවැරදි කරගත්තොත් අපිට අපේ ඖෂධ උනත් නවත්තන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම සුව කරන්න පුළුවන්. එහෙම සුව වෙච්ච රෝගීන්ගේ වාර්තා ඕනේ තරම් තියෙනවා. ඒක අපිට ඔප්පු කරන්න පුළුවන්. ඒක සායනික වාර්තා. වෛද්‍යතුමින් දැන් සමහර අවස්ථාවල කියනවනේ දැන් මේ දේශීය වෙදකම තුළ වෙනි වෙදකම් කරොත් වකුගඩු වලට හානි වෙන්න පුළුවන්. මේ අපි අතර තියෙන මත මේවා වැරදිද මොකක්ද ඒ තියෙන සත්‍යය? ඒක තමයි. ඇත්තටම ඒක මටත් තේරුම් ගන්න බෑ කොහොමද මේ මතය ආවේ කියන එක. මොකද වකුගඩු වල දුර්වල වීම නිවැරදි කරන්නේ ආයුර්වේද ඖෂධ. ඒකට අපිට ඕනේ තරම් සාක්ෂි සායනික වාර්තා තියෙනවා. මොකද දැන් අසන්නන් වුණත් දැනගත්තොත් ගොඩාක් වටිනවා. ගොඩාක් අය දියවැඩියා රෝගීන් දන්නේ නැහැ තමන්ගේ වකුගඩු වලට හානියක් වෙන්න පුළුවන් කියන එකවත්. අවුරුදු 10 15 බෙහෙත් ඖෂධ ලබාගෙන ඒගොල්ලෝ ඊට පස්සේ වකුගඩු දුර්වල වුණාම කියන්නේ අනේ මම මේ දියවැඩියාවට බෙහෙත් ගන්න ගමන් හිටියා ડોක්ටර් මට මේ වකුගඩු ලෙඩක් ආවනේ. ඒතර එයා දන්නේවත් නැහැ දියවැඩියාවේ සංකූලතාවයක් තමයි වකුගඩු දුර්වල වීම කියන එක. එතකොට අපි ගාවට ඔය අපි දැන් ගමු GFR කියලා තියෙනවා serum creatinine with GFR. ඒ පරීක්ෂණයෙන් තමයි මූලිකව වකුගඩු වල අපි කොහොමද නිරෝගීතාවය බලන්නේ. එතකොට මේ GFR අගය අපි ඒක දල වශයෙන් ගත්තොත් 60ට අඩුයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම වකුගඩු වල ප්‍රශ්නයක් තියෙනවා. නිවැරදිම අගය තමයි 90ට වැඩි වෙන්න ඕනේ. හැබැයි මේක වයසත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. දල වශයෙන් ගත්තොත් GFR එක 60ට අඩු නම් ඒ වගේම serum creatinine කියන අගය 1.3ට වැඩි නම් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ තමන්ට වකුගඩු වල ප්‍රශ්නයක් තියෙන බව. හැබැයි බහුතරයක් රෝගීන් දියවැඩියාවට ප්‍රතිකාර ලබා ගන්නවා වකුගඩු ප්‍රශ්න තියෙනවා කියලා දන්නේම නැහැ. ඒ කරලා GFR එක 30 20 10 වගේ වෙනකොට තමයි ඒගොල්ලෝ දන්නේ මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියන එක. මොකද වකුගඩු දුර්වල වෙන මුල අවස්ථාවේ රෝගියාට රෝග ලක්ෂණ දැනෙන්නේ නැහැ. ඒක අන්තිම අවස්ථාවේ තමයි රෝගියා දැනුවත් වෙන්නේ. එතකොට ඒක ගොඩක්ම අවාසනාවන්ත තත්ත්වය රෝගියාට තවත් ඔප්ෂන් එකකට තව ප්‍රතිකාර ක්‍රමයකට යන්නවත් කාලයක් නැහැ. මොකද එයා දන්නේම නැතුව අන්තිම අදියරට ගිහිල්ලා GFR එක 15ට වගේ අඩු වෙනවා කියලා කියන්නේ අපිටත් ඒක එයාව ගොඩ ගන්න බෑ. හැබැයි GFR එක අඩු වෙන්න පටන් ගත්ත මුල කාලේ කියන්නේ 60 50 40වත් කාලේ ආවනම් ඒ වෙනකොට අපිට 180ක් 90ක් විශ්වාසයෙන් කියන්න පුළුවන් නැවත යාගේ වකුගඩු යථා තත්ත්වයට ගන්න පුළුවන් කියන එක. එතකොට දැන් වකුගඩු යථා තත්ත්වයට ගන්න පුළුවන් කියන වෛද්‍ය ක්‍රමයට තමයි මේ කියන්නේ මේකට යොමු වෙන්න එපා. මේකට යොමු වුණොත් වකුගඩු දුර්වල වෙනවා කියන එක. ඉතින් ඒක කොහොම ඒ මතය ආවද කියන එක හිතා ගන්න බෑ. අපි අතරට ආපු මතයේ නිවැරදිතාවය තමයි ඔබතුමිය පැහැදිලි කරේ. දැන් ඔබතුමියගේ අත්දැකීම් අනුව මේ ප්‍රතිකාර කිරීමේ කලාව තුළ ප්‍රතිකාර කිරීමේ කාලය තුළ වකුගඩු සෞත් වෙලා අපි කියන වකුගඩු නරක් වෙලා මේ දියවැඩියා රෝගය නිසා පැමිණි රෝගීන් සුවපත් භාවයට ලැබිලා තියෙනවද? ඔව් සුවපත් වෙලා තියෙනවා. අර මම කිව්වා වගේ GFR එක 40 60 40ටවත් ඉහළ අගයකදී ආවොත් අපි හිතමු රෝගීන් 10ක් ගත්තොත් රෝගීන් 7ක් 8ක්ම නැවත අර සාමාන්‍ය අගයට ලං කරගන්න පුළුවන් වෙලා තියෙනවා. කලාතුරකින් කෙනෙක් බැරි වෙන්න පුළුවන්. හැබැයි
අර දැන් එයා වෙන ප්‍රතිකාර ක්‍රමයකට ගියොත් එයාට වෙන්නේ ක්‍රමයෙන් GFR එක අඩු වෙලා කිඩ්නි එකෙන් වකුගඩුවෙන් කරන කාර්ය කෘත්‍රිමව අපි දන්නවනේ ඩයලයිසිස් කරනවා කියලා කෘත්‍රිමව කරලා ඊට පස්සේ තවත් අවුරුදු කිහිපයකින් එයාගේ ජීවිතය අවසන් වෙන එක. හැබැයි වකුගඩු දුර්වල වෙච්ච මුල කාලේ ආවොත් එයාගේ ජීවිතේ හානි වෙන්නේ නැහැ කියන එක 100% විශ්වාසයි. එයාව නැවතර මට යථා තත්වයටම ගන්න බැරි වුණත් එයාගේ බොහෝමයක් තරමක් දුරට හෝ හරි ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙන්නේ නැහැ. උදාහරණයකට අපි ගමු GFR එක 50න් ඉහළ වගේ ආවොත් 100% නැවත යථා තත්වයට ගන්න පුළුවන්. ඉතින් හැබැයි බහුතරයක් දෙනා අපි ගාවට එන්නේ අන්තිම අවස්ථාවේ. GFR එක 10-15 අවුරුදු 40-50 අතර වගේ පුද්ගලයෝ එනවා එයාගේ අන්තිම කාලේ. ඉතින් ඒගොල්ලෝ අපි ගාවට මුලින් යොමු වෙන්න නැති වෙන්න හේතුව අර ඔබ කිව්වා වගේ අපේ ඖෂධ වලින් තමයි කියලා තමයි මතයක් හැදිලා තියෙන්නේ. සහ නොදැනුවත්කම වෙන්නට පුළුවන් අපි අතර තියෙන වැරදි මත වෙන්නට පුළුවන් අපි දැන් මේ නිවැරදි කරමින් සහ දැනුවත් කරමින් සිටින්නේ මේකයි ඔබට ඔබේ ජීවිතය ඉතාමත් වටිනවා ඔබට විතර නෙමෙයි රටට අපි ඔක්කොටම හැම කෙනෙකුම ජීවිත වටිනවා ඒ නිසා තමයි මේ දැනුවත් කිරීම අපි සිදු කරන්නේ වෛද්‍යතුමියනි දැන් මේ සංකූලතාව පිළිබඳ කතා බහ කරනකොට දැන් ඔය ස්නායු සම්බන්ධව එහෙම මොන වගේ තත්ත්වයක් ඇති වෙනවද? ඔව් ස්නායු සම්බන්ධව ගොඩක්ම බහුතරයක් දෙනාට අවුරුදු දියවැඩියාවට අවුරුදු 5-10 වගේ කාලයක් අතර ප්‍රතිකාර ලබා ගන්නකොට බහුලවම වෙන්නේ අත්පාවල හිරි ගතිය, දැවිල්ල, වේදනාව වගේ ලක්ෂණ දැනෙන එක. ඒකට හේතුව අපේ රුධිරයේ සාමාන්‍ය තියෙන ඕනේ සංයුතියක් තියෙනවනේ. එතකොට ක්‍රමක්‍රමයෙන් රුධිරයේ සීනි මට්ටම ඉහළ යනවා කියලා කියන්නේ රුධිරයේ තියෙන සීනි මට්ටම වැඩි වෙන්න ඉහළ යාමත් සමග අපිට අපේ රුධිරයේ තියෙන පෝෂණීය ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වෙනවා. එතකොට විශේෂයෙන් අපේ එක්ස්ට්‍රිමිටීස් කියන්නේ අපේ අත් කකුල් කියන්නේ අපේ අන්තිම හරියනේ. එතකොට මෙහි බ්ලඩ් සප්ලයි එක ඇවිල්ලා අන්තිම හරියට වෙනකොට හරි නිවැරදි සංයුතියෙන් බ්ලඩ් සප්ලයි එක නැහැ. එතකොට තමයි අර ගමනාගමනය අඩු වෙනවා. එතකොට තමයි අර හිරි ගතිය, දැවිල්ල, වේදනාව වගේ ඇති වෙන්නේ. එහෙමනම් ඉතින් අපිට මේ කතා බහ තමාර කරන්නට කාලය හරි අපි තප්පර 30කින් විතර පණිවිඩයක් ලබා දෙමු. ඇත්තටම ආයුර්වේදයට යොමු වීමේ වැදගත්කම මේ දියවැඩියා රෝගය නිට්ටාවට සුව කරගන්නට. අපිට හරිම පහසුයි Tamanට දියවැඩියාව තියනවා කියලා දැනගත්ත ගමන්ම පළවෙනි ඔප්ෂන් එක විදියට ආයුර්වේද ඖෂධ වෙත යොමු වෙනවා නම් ඒකට හේතුව එතකොට අපිට හරිම පහසුවෙන් සහ ඉක්මනින් දියවැඩියා රෝගය සුව කරන්න පුළුවන්. මම මේ කියන්නේ type 2 වර්ගයේ දියවැඩියා රෝගීන්. නමුත් ගොඩක් බහුලවම වෙන්නේ වෙනත් ප්‍රතිකාර ක්‍රමවලට ගිහිල්ලා වෙනත් එතනින් පිළිසරණක් නැහැ කියලා තමයි දැනුනම තමයි අපිට යොමු වෙන්නේ. එතකොට මට වැඩිපුරම දැනුවත් කරන්න ඕනේ වුණේ ඒකයි. ඔබ අපිට ෆාස්ටිං බ්ලඩ් ෂුගර් එක විතරක් නෙමෙයි HbA1c කියලා පරීක්ෂණයක් තියෙනවා. බොහොමයක් දෙනා දන්නවා අපේ පහුගිය මාස 3ක ඇවරේජ් එක මේ රුධිරයේ සීනි මට්ටමේ පසුගිය මාස 3 ඇවරේජ් එක. එතකොට HbA1c එකත් එක්ක ෆාස්ටිං බ්ලඩ් ෂුගර් එකක් බලලා එහෙම එක සාමාන්‍යයට වැඩි නම් පළවෙනි ඔප්ෂන් එක විදියට පුළුවන් තරම් ඉක්මනින් නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර වලට යොමු වුණොත් අනිවාර්යයෙන්ම සුව කර ගැනීම හැකියාව තියෙනවා. නිවැරදි කියන වචනේ ඉතාමත්ම වැදගත්. ඒ නිසා ඔන්න පණිවිඩයක් ලබා දුන්නා නිවැරදිව ආයුර්වේද ක්‍රමවේදයට යොමු වන්න ඔබේ සුවපත් භාවය උදෙසා කියලා. එතුමියගේ දුරකථන අංකයත් අපි මතක් කරන්නම් 077 25 17යි 261 077යි 25යි 17යි 261. එහෙමනම් ඔබතුමියට බොහොම ස්තුතියි. ස්වදේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ කොළඹ මහනගර සභාවේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රවීණා රත්නපාල මහත්මියට අප සමග සම්බන්ධ වීම පිළිබඳව. අද තාක්ෂණික දායකත්වයේ සුසන්ත කරුණාසිංහ, ලක්ෂානි අබේවර්ධන නවමාධ්‍ය මෙහෙයුමින් මා සමග එකතු වුණා. වැඩසටහන නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළ මම ශාන්ති වීරසිංහ. ආයුබෝවන්.